වකවානුව සෙව්වන සියවස මැද භාගය ස්ථානය අනුරාධපුර රාජධානිය ප්‍රස්තුතය එක් මහා වාපියක මූලෝත්පත්තිය රජුරුවන් වහන්සේ කොච්චර දැහැමෙන් සීමෙන් වැඩ කරත් වැඩක් නැහැ. වටේට ඉන්න තානාන්තර දරන නිලමක්කාරයින්ට රටවැසිය ගැන කැක්කුමක් නැත්නම්. උන්නේ සනුහරේ බඩගෙඩි පිරනවනේ. ඒ මදයි. මෙතනි ගව්වකින් පංගුවක් විතර ගිය තැන මහා තඩි කලවැලක් හරස් වෙලා ඔයක් මැද්දෙන් ගොහුම් වතුර එක්කාසු වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙවක්. හෙළවාරි ශිෂ්ටාචාරයේ ස්වර්ණමය කඩයිමක විවරණය. දහදියෙන් පිරෙන මහ වැවේ වතුර සරු කරයි පොළොව හෙළබිමේ. දහදියෙන් පිරෙන මහ වැවේ වතුර කරයි පොළොව හෙළබිමේ. හිරු දෙයන්නේ අවසර දෙන්නේ. අපේ උන්ගේ විශ්වකර්ම වැඩ දැකලා පරදේශක්කාරයෝ හූල්ලනවා. අරුණලු ගීය ගයන සුමధుර කුරුළු භෝජනා. තුරුලිය රඟන සොබා උල්පත මනෝරංජනා. හිරු සඳු බඹන තුර මේ හෙළබිමට සිරිසකා. මේ හෙළබිමට සිරිසකා. මම බලන් හිටියේ උමේ ලොකු වෙලා එළි වෙනකොට මේ පැත්ත අමු සොහනක් වෙයි කියලා වතුර ගලලා. කලාවැව රැකීමට බිහි වූ උත්තම මනුෂ්‍යාත්මය. වරක් කීවා. නරුම් නකා පරය. යකදත පරුමෙක හබගිරි යකදත පරුමෙක හබගිරි යකදත ආර්ය කුල ගෝත්‍රයේ කුමාරිකාවක් සරණ පාවාගෙන අපිට පක්ෂපාතී කියලා පෙන්නගෙන හිටියට ධාතුසේන රජුරෝ එහෙම නැහැ. රට ගැන කැක්කුමක් තියෙන අපි වගේ උන් එක පෙළට පෙළ ගැහෙන්න ඕන. එහෙම නුනොත් හැම වෙලාවෙම මේකේ වාසිය ගන්න පරදේශක්කාරයෝ. කාල දියවරට දිවිදී රැකගත් ලාංකේය දේවත්වය ළඟදීම ශ්‍රී ලාංකේය සැමට